අපි බලමු මෙන්න මේ වගේ බෑග් එකක් බෑග් එකේ පරණ බෑග් එක අරගෙන ඒකේ මිමි ටික අරගෙන අලුත් බෑග් එකක් මහගන්න විදිය. මේ බෑග් එකේ අපිට ප්‍රධාන වශයෙන් අවශ්‍ය වෙනවා මිමි ටිකක්. මෙන්න මෙතන ඉඳන් මම මැහුම් වාසි තියන්නේ නැතුව මේ මයින්නේ. මෙතන ඉඳන් මෙන්න මෙතෙන්ට. ටික බැන්නාම තියෙනවා 16 මාර. අපි 16 මාරම ගන්නෙ නැහැ. තව මැහුම් වාසි වලට කොටසක් අයින් කරන්න ඕනේ. එතකොට 17 මාරක් වෙන්න ගන්නවා. ඒක තියාගන්න. එතකොට මේක ඊළඟට අපිට ඕන වෙනවා උස. මෙතෙන්දි මට ඔයාලට පැහැදිලිව පෙන්වන්න බෑනේ මෙන්න මෙතන මුට්ටුවක් අහු වෙනවා. ඒක නිසා මම අනිත් පැත්තෙන් පැහැදිලිව පෙන්වන්නම්. දුරු පාට දෙකක් නිසා ඔයාලට හොයාගන්න පැහැදිලිව පේනවා. වීඩියෝ එකට පැහැදිලි. මෙන්න මේ වගේ උඩ ඉඳන් මෙන්න මෙතන මුට්ටුවට එනකම් අපි බලනවා. එතන තියෙනවා අඟල් 12ක්. එතකොට මෙතෙන්දි මේ පැත්තට මෙහුම් වාසිය අයින් කරන්නේ නැහැ. මේ පැත්තට විතරක් මෙහුම් වාසිය අයින් කරන්න ඕනේ අපි 12 මාරකට 12යි කාලයකට වගේ ගමු. දැන් එතකොට මේ පැත්ත හරි මේ පැත්ත හරි. මේ පැත්තේ තව එකක් තියෙනවා. මෙතන පොඩි පොකට් එකක් ඇවිල්ලා තියෙනවා. ඒ පොකට් එක ඇවිල්ලා තියෙන්නේ මෙන්න මෙතන. ඒක නම් පැහැදිලි නැතුව ඇති සමහර විට. ඔන්න ඔතන මේ අවසානයේදී මෙතන ඉඳන් මෙන්න මේ උඩට ඒ පොකට් එකේ උස වෙන ගන්න ඕනේ. අඟල් 7මාරක් තියෙනවා. යටට වැහුණු වාසියත් එක්ක අපි අඟල් 8ක් ගමු. එතකොට දැන් මේ බෑග් එකේ දිගයි උසයි ප්‍රධාන පන්දු දෙකේ දිගයි උසයි හරිය පොකට් එකත් හරිය. දැන් මේකේ ආඩිය තියෙනවානේ. ආඩිය කිව්වට ඔයාලට පේනවා ඇති මෙන්න මෙතනින් අවසන් වෙන්නේ නැහැ ආඩිය. මෙතනින් අවසන් වෙන්නේ නැහැ. ඊට චුට්ටක් උඩට ඇවිල්ලා තියෙනවා. එතකොට අන්න එතන ඉඳන් මෙතෙන්ට මේක මැන ගන්න ඕනේ. මේකේ මේ ප්‍රධාන පළුවේ සයිස් එකම තමයි ආඩියටත් ඇවිල්ලා තියෙන්නේ. ඒක නිසා මම ආය අමුතුවෙන් මයින්නේ නැහැ. මේක මේ විදිහට වලට ඕනම් පෙන්නන්න. මේ අඟල් 11මාරක් තියෙනවා. අපි අතන ගත්තේ 12මාරයි නේ මම වාසියත් එක්ක. එතකොට මේකත් 12මාරයි. අර සයිස් එකම තමයි. එතකොට අඟල් 17මාරයි 12මාරයි සයිස් එකෙන් කොටස් තුනක් ඕන වෙනවා. අඩියටයි දෙපැත්තටයි. ඊට පස්සේ අපි බලමු මේ සයිඩ් එකේ නම් උඩ බලන්න මෙන්න මේ විදිහට යටින් පළල වැඩි උඩින් පළල අඩුයි. ඒකත් හරියට මැන ගන්න ඕනේ. උස තියෙනවා 12මාරක් මහුම් වාසිය යටට අහු වෙනවා. එතකොට සම්පූර්ණ උස 13ක් ගන්න වෙනවා. එතන කට ගාවට එනවා අඟල් 8ක්. අඟල් 8ද මහුම් වාසිය එකතු කරපුවාම අඟල් 9ක් ගන්න. මෙතන තියෙනවා අඟල් 9මාරක්. මෙන්න මෙතන යට තියෙනවා අඟල් 9මාරක්. එතකොට මහුම් වාසිය එකතු කරපුවාම අඟල් 10මාරක් ගන්න ඕනේ. ඔන්න ඒ ටික තමයි බ්ලොක් වලට අවශ්‍ය වෙන්නේ. ඊට පස්සේ අපි බලමු අනිත් ටික කරන්නේ කොහොමද කියලා. දැන් අපිට අවශ්‍ය වෙනවා බ්ලොක් හදාගද්දී අර කලින් ගත්ත මිමි ටික. මේ මිමි ටිකට ඔයාලා හදා ගන්න ඕනේ අඟල් 17මාරයි 12මාරයි හරි 4s එක කොටුවක්. ඊට පස්සේ දෙවෙනියට ඕන වෙනවා අඟල් 17මාරයි අඟල් 8යි දිග පළල තියෙන එක කොටුවක්. ආයෙ අවශ්‍ය වෙනවා උඩින් කුංචි යටින් මහත එක බ්ලොක් එකක් ඕන වෙනවා. ඒකේ උඩ අඟල් 9යි යට අඟල් 10මාරයි සම්පූර්ණ උස අඟල් 13යි. ඔය ටික තමයි බ්ලොක් විදිහට අවශ්‍ය වෙන්නේ. මේ ටික කඩදාසියක හරි කාඩ්බෝඩ් එකක හරි හදා ගන්න. නැත්නම් කෙලිම මැටීරියල් එකේ ඇඳලා කපා ගන්නත් පුළුවන්. නමුත් ඔයාලා දිගින් දිගටම මහනවා නම් අනිවාර්යෙන් බ්ලොක් එකක් තියාගන්න. එහෙම නැත්නම් පොතක හරි මේ බ්ලොක් එක ඇඳලා තියාගන්න. එතකොට ඉස්සරහට ආයෙ කරනවා නම් රෙද්දේ බ්ලොක් එක කපලා කරත් අපි කියන්නේ ටේලරින් ක්‍රමයට කරනවා කියලා. අන්න ඒ විදිහට කරලා ඔයා ගාව මිමි ටික තියෙනවා කොහේ හරි සටහන් වෙලා. අන්න ඒක නිසා කොහේ හරි පොතක හරි සටහන් කරලා තියාගන්න. එහෙම නැත්නම් බ්ලොක් එක හදලා තියාගන්න. ඔයාලට සයිට් එක හදාගන්න එක ගැටලුවක් නම් මේක බලා ගන්න පොඩ්ඩක්. මම මෙතෙන්දී අරන් තියෙනවා අඟල් 13ක් උසට. මේ පැත්තට අඟල් 10මාර කොටුවක්. හරි. දැන් අපිට මේ පැත්තට අවශ්‍ය වෙන්නේ අඟල් 10මාරයි මේ පැත්ත අඩියට සම්බන්ධ වෙන්නේ. එතකොට මේ පැත්ත උස කොටස මේ උඩ කොටස. උඩ දැන් මෙතෙන්දී අපිට අවශ්‍ය වෙන්නේ 8මාරක් නේ. සෝරි 9ක් නේ. එතකොට අඟල් 1මාරක් වැඩි වෙනවා. ඒක අපිට පුළුවන් මේ දෙපැත්තෙන් තුන් කාලා අඩු කරගන්න. ඔන්න ඔය විදිහට තුන් කාලා ලකුණු කරගත්තා. ඔය විදිහට හදාගත්තා. දැන් මේක කපා ගන්නයි තියෙන්නේ. මම තමයි අඩිය සම්බන්ධව හදා ගන්න වෙන්නේ. අනිත් ටික නම් ඉතින් කොටුව හදාගන්න එක පහසුයිනේ. මම කොටස් ටික කපා ගත්තා. මේ තියෙන්නේ අඟල් 8ක් උස කොටස. මේකෙන් කොටස් දෙකක් කපා ගත්තා. දෙපැත්තටම පොකට් දාගෙන හිතාගන්න. දෙපැත්තටම පොකට් දාන්න හිතාගෙන. නමුත් අපි බෑග් එකේ තියෙන එක පැත්තකට විතරයි. මේක මම ලයිනින් කරලා මේ වටේට මහලා තියෙන්නේ. ඒ වගේම එක පොකට් එකකට මෙන්න මෙතෙන්ට මම මගේ බැච් එකක් ගහගත්තා. බැච් එක ගහලා තියෙන්නේ ස්ක්‍රීන් ප්‍රින්ට් වලින් ඔක්ස්ෆර්ඩ් මැටීරියල් එකේ ප්‍රින්ට් කරලා තියාගත්ත බැච් කොටස් සම්පූර්ණ පළුවක ප්‍රින්ට් කරලා අවශ්‍ය විදිහට කපලා අපිට ඕන බෑග් එකකට ඒක ඇටච් කරගන්න පුළුවන්. මේ තියෙන සයිඩ් කොටස මේක මම යට ඉඳන් අඟල් 7ක් උඩින් මෙන්න මේ විදිහට ඉරක් ගහගෙන තියෙනවා. ඒකත් ලයිනින් කරලා තියෙන්නේ. මේ ඉර දිගේ අපි කපනවා. මෙතෙන්ට ෂිපර් එකක් ඇටච් කරනවා සයිඩ් පොකට් එකක් විදිහට. එතකොට මේ සයිස් එකටම ආයෙ ලයිනින් කොටසක් අපිට ඕන වෙනවා. මේක
නිසා අනිත් තව දෙයක් කියන්න ඕනේ මම මේ හැම කොටසකටම ලයිනින් කරනකොට කොටසේ ප්‍රමාණයට නෙමෙයි ලයිනින් එක කපා ගන්න. ඊට වැඩිය චුට්ටක් වැඩියෙන් කපා ගන්නේ. ඊට පස්සේ වටේට කපලා අයින් කරනවා. මහල ඉවරුණායින් පස්සේ මොකද කැපට වගේ මැටීරියල් එකක් පාවිච්චි කරනකොට ඇත්තටම එහෙම වෙන්න පුළුවන්, ඇද වෙන්න පුළුවන්. අන්න ඒක වලක් හොදන්න තමයි පොඩ්ඩක් වැඩිපුර තියලා කපා ගන්න. මේ විදිහට සයිඩ් කොටස් දෙකේම ඔන්න ඔය වගේ ඉරි ගහ ගන්නවා. මෙතනින් අපි කපලා අයින් කර ගන්නවා. මේ තියෙන්නේ ලොකු කොටස් තුනම එකට තියලා ඇඳගත්ත එක. මේ ඉරි දෙක පේනවනේ. එතකොට මේ තමයි අඩිය කොටස. දැන් ඔයාලට අවශ්‍ය නම් රෙදි තියෙන හැටියට මේක කරන්න. මේක සම්පූර්ණ පළු විදියට ගන්න පුළුවන්. අපි දැන් මේකේ පොකට් එක ගන්න රතු පාටින් හින්දා සම්පූර්ණ මේක මේ විදියට ගත්තට ගැටලුවක් නැහැ. එතකොට අපි මෙතනදි පොකට් එක ඇටච් කරනකොට කරන විදිහත් මම කියලා දෙන්නම්. මේක කපලා ගත්තත් මෙහෙම ගත්තත් ගැටලුවක් නැහැ. මම මෙතෙන්දි මේකට ලයිනින් එක හදාගත්තේ නැහැ. ලයිනින් එක අර පොකට් එක ඇටච් කරගත්තායින් පස්සේ අපි ඇටච් කරගමු, කපමු. ඇතුළටත් පොකට් එකක් එහෙම දාලා හිමින් සිරේ එක හදාගමු. ඉතින් මේ ටික ක්ලෑස්ටි කරගන්න. දැන් යමු අහන්න. මේ තියෙන නම්බර 8 ෂිපර් එක. දැන් අපි නම්බර 8 ෂිපර් එක පොකට් කොටස් දෙකට ඇටච් කරගන්න හදන්නේ. එනම් බැච් එක ගන්න එකකම මේ තියෙන බැච් එකනේ. මේක යටට තියෙන අපි මෙතන තමයි ෂිපර් එක ඇටච් කරගන්න ඕනේ. එතකොට ෂිපර් එකේ මේ තියෙන්නේ හොඳ පැත්ත. මේක හොඳ පැත්ත, මේක කන පිට පැත්ත. කන පිට පැත්ත පොකට් එකේ කන පිටට තියලා. ඔන්න මේ විදිහට තියලා අපි මෙතෙන්දී ඇටච් කරගන්නවා. අනිත් එකටත් ඒ විදිහටම මේ වගේ. දැන් අපිට මේක මැහුම් පේනවනේ එළියට. ඒක නිසා මැහුම් කවර් කරනවා අපි තුන් කාල පයිපින් එකකින්. මේක මැෂින් වලින් ගොතලා එන පයිපින් එක බෑග් මහන එක දන්නවනේ. මෙතෙන්දි වට ඕන මෙඩි මේ පොකට් එකේ පාටින් ගන්නත් පුළුවන්. මම දැන් කලොයි රතුයි කලවම් කරලා ගන්න නිසා කළු පාටින් ගන්නවා. පයිපින් එක දෙකට නවලා කැපුම් දාරේ කවර් කරගෙන මහගෙන යන එකයි කරන්නේ. හරි. දැන් පොකට් එක ඇස්ටි. දැන් පොකට් එකේ සිපර් එකට සිප් හෙඩ් එකක් දාගන්න ඕනේ. පොකට් එකකට උනත් මොකේට උනත් සිපර් එක හෙඩ් එක දානකොට දකුණු අත පැත්තෙන් වම් අත පැත්තට වැහෙන්න දාන්න. ඊළඟට අපි කරන්නේ මේ ප්‍රධාන පළුව. අපි මම නම් ගත්තේ දිගටමනේ. ඔයාලට ඕන නම් මේක කැලේ තුනකට ගන්න එක පුළුවන් කියලාත් මම කිව්වා. දැන් ඒකෙදි මෙතන එහෙම වුණොත් මෙතෙන්ට එන්නේ කැපුම් දාරයක්. අන්න ඒ කෙලින් මේ දැන් අපි හදාගත්ත පොකට් එකේ කැපුම් දාරය තිබ්බා. මෙන්න මේ විදිහට. මෙන්න මේ විදිහට මෙතන ඇඳගත්ත ඉරට හෝ කැපුම් දාරෙට මේකේ කැපුම් දාරෙ තිබ්බා. ඔන්න ඔය විදිහට. දැන් මෙතන අපි ෂිපර් එක ඇටච් කරගෙන තියෙන්නේ. ඔයාලට හිමින් සීරිය බලන්න පුළුවන්. මෙන්න මේ කෙරෝලෙන්. මෙන්න මේ කෙරෝලෙන් මේ ෂිපර් එකේ යට පැත්ත මේ උඩ පැත්ත අපි මෙතෙන්ට ඇල්ලුවා. යට පැත්ත මෙතන තියෙනවා. අන්න එතන පොඩ්ඩක් අපි ලකුණු කර ගන්නවා චෝක් එකකින්. ඔන්න ඔය විදිහට. හරි. ඒ වගේම මේ පැත්තේ කැපුම් දාරෙට මෙහෙම තිබ්බා. මේ පැත්තෙන් ෂිපර් එකේ අනිත් පැත්ත. ඔන්න ඔහම මෙතන නෙමෙයි මේ පැත්තේ ඉතුරු කැපුම් දාරේ අපි ලකුණු කර ගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ විදිහට ඒ දෙකොන කඩිරි වලින් හරි තනියරකින් හරි ඔන්නෝම ඇඳ ගන්න. මේ විදිහට ඇඳ ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ මේ ෂිපර් එක මෙතෙන්ට ඇටච් කරගන්න එක. ඒකෙදි ඔන්න ඔය විදිහට දැන් අපි මේක ෂිපර් එක ඇටච් කරගෙනනේ තියෙන්නේ. දැන් කරන්න තියෙන්නේ ඔන්න ඔය විදිහට මේක ඔන්නෝම තිබ්බා. හරිනේ? මේ පොකට් එක මෙන්න මේ පොකට් එක මේ පැත්තට හරවලා මේ ෂිපර් එකේ මේ පැත්තේ දාරේ අපි ඇඳගත්ත ඉරි දිගේ තියාගත්තා. තියාගෙන වහගෙන යන්නයි තියෙන්නේ. ෂිපර් එකේ දාරේ අනිවාර්යයෙන්ම ඉරට හේතු වෙන්න ඕනේ.
ඔන්න ඔය වගේ. දැන් මේක පොකට් එක මෙහෙම පල්ලෙහාට දාපුවම මෙතන සම්බන්ධ වෙලා තියෙන්නේ. මේ පැත්ත අනිවාර්යයෙන් මේ කැපුම් දාරේ මේ කැපුම් දාරේට ඔන්නෝම ගන්නට තියෙනවා. සිපර් එක ඇටච් කරද්දී පොකට් එක චුට්ටක් එහාට මෙහාට වෙලා තියෙනවා. දැන් මෙතන මගේ පොකට් එක මෙහාට වැඩි වෙලා මෙහින් අඩු වෙලා. ඒකට අපිට පුළුවන් මේ දාලා තියෙන ෂිප් හෙඩ් එක මොහොම අරගෙන මේ සිපර් එක සම්පූර්ණයෙන්ම ඇරලා අර ගානට තියලා මෙතනින් ආපහු හෙඩ් එක දාගන්න. මෙතනින් මේ කැපුම් දාර දෙක සමාන වෙන්න තියලා ඊට පස්සේ අපිට මෙතනින් ආපහු ෂිප් හෙඩ් එක දාගන්න පුළුවන්. දැන් මේක හදාගෙන තියෙන මෙතන හෙඩ් එක දැම්මා. සිපර් එක ඇටච් කරා හෙඩ් එක දැම්මා. දැන් අපිට තියෙන්නේ මෙතන ඇටච් කරගන්න. මම හරියට තිබ්බා. පැහැදිලිද? දැන් අහුණා. අනිත් පැත්තත් බලමු. මේකේ කැපුම් දාරේ මෙතන ඉඳලා තියෙන තිබ්බා. පස්සේ හැම දෙකට නැවුවා. හරියට බලන්න. මේ දෙකෙන් බලන්න හරියටම නැම්ම ගාවට කැපුම් දාරිය අහු වෙලාද කියලා. ඊට පස්සේ මේ විදිහට මෙහුවා. ඊට පස්සේ හොඳ පිට හරවනවා. අපිට පුළුවන් මේක අවුට්ලයින් කරගන්න. එතකොට තවත් ශක්තිය හොඳයි. මෙතන අවුට්ලයින් එක ඔයාලට ඕන නම් මෙහෙම දෙකක් ගහන්නත් පුළුවන්. එතකොට තවත් ලස්සනයි. මම එහෙම කරන්න යන්නේ. දැන් අපි මේක ලයිනින් කරලත් ආයෙ පොඩි මෙහෙමක් ගහනවානේ. ඒක නිසා අනිත් එක මෙතන අපි කපලා නෙමෙයිනේ ගත්තේ. ඒක නිසා ශක්තිය ගැන ගැටලුවක් හිටින්නේ නැහැ. දැන් තියෙන්නේ මේක ලයිනින් කරගන්න එක. දැන් අපි කලින් ගත්ත ප්‍රමාණයට වැඩිය මේකේ දිග ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. මේ දෙකොන නවල මහපු නිසා. අන්න ඒක නිසා මේකට ගැලපෙන්න දිගට පළලට ලයිනින් කොටසක් දැන් කපා ගන්නවා. ඊට පස්සේ ඒකට පොකට් ඇටච් කරගන්නත් ඕනේ. පොකට් ඔයාලට හිතේ හැටියට දාගන්න පුළුවන් අපිට අවශ්‍ය නම්. මෙන්න මේ බ්ලොක් එකේ ගානටම ඇතුළට පොකට් එකක් දාන්නත් පුළුවන්. එකක් හෝ දෙකක්. එහෙම නැත්නම් පොඩි කට් පොකට් එකක් නැත්නම් පොඩි ඕපන් පොකට් එකක් උනත් අපිට ඇටච් කරගන්න පුළුවන්. ලයිනින් වලට බෑග් එකක් ඇතුළේ පොකට් දාන එක ඔයාලගේ හිතේ හැටියට කරගන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. ඔයාලගේ අවශ්‍යතාවය හැටියට ඒක කරගන්න පුළුවන්. අපිට දැන් මේ බෑග් එකේ සයිඩ් එකට විතරයි අපි සයිඩ් එකෙන් එළියේ සයිඩ් කොටසේ එළියේ විතරයි අපි කට් පොකට් එකක් දාන්නේ. ඒකටත් ඇතුළට පොකට් එකක් ඕන නම් ඇටච් කරගන්න පුළුවන්. ගොඩක් එහෙම ඇටච් කරනකොට බලන්න මෙන්න මේ කැපුම් දාර අවසානයේ මහනකොට මෙන්න මේ දාර වලට එන අහු වෙන ප්‍රමාණය වැඩි නම් අන්න එතෙන්දි සමහර විට මෙහෙම ස්ලිප් වෙන්න පුළුවන්. ඒක නිසා පොකට් ඇටච් කරනකොට ගොඩක් තුනී මැටීරියල් එකක් පාවිච්චි කරන්න. දැන් යා මේකට ලයිනින් කපලා ඉතුරු ටික කරන්න. මෙතෙන්දී ටැපට කොටස් කීපයක් කැපිලා ඉතුරු වෙච්ච ඒවා තිබුණා. මම එහෙම කියන්නේ ඔයාලත් ඇතුළ පොකට් දානකොට එහෙම සම්මතයක් කියලා ගන්න එපා. ඉතුරු වෙන කෑලි වලින් ඒක කරගන්න බලන්න. මේක තියෙනවා අඟල් 14 මාරක් දිගයි. අඟල් 9ක් පළලයි. මම මේක දැන් අඟල් 9 පැත්ත මොනවම යටින් නවලා වාටිය මහ ගන්නවා. එතෙන්දී අඟල් භාගයක් විතර නවන හැටි. මට ඒ වගේ එඩි කැලි දෙකක් හම්බුණා. මම ඉතින් ඒ දෙකම ගන්නවා. ඇතුළට පොකට් දෙකක් දාන්න. දැන් අපි මේ මහගත්තේ පොකට් එකේ මෙහෙම උඩ කොටස අපිට අවශ්‍ය නම් මෙතෙන්ද ෂිපර් එකක් ඇටච් කරගන්න පුළුවන්. නමුත් මම ෂිපර් එකක් ඇටච් කරගන්නේ නැහැ. මේ පැත්ත අනිත් උන් පැත්ත අඟල් කාලකට විතර නවලා ඒකත් මහ ගන්නවා. යටිනුත් අඟල් කාලක් නවලා හරව ගන්නවා. මම මේ මහන්නේ රේන් කෝට් රෙද්දින් ටැපට සිල කොට ටැපට වුණා ලයිනින් ටැපට වුණත් ගැටලුවක් නැහැ. මම මේ ඉතුරු වෙලා තිබිච්ච රෙදි කෑල්ලක් ගත්තා. අනිත් එකත් ඒ වගේමයි.
මේ විදිහට දැන් මෙතන අපි කට අඟල් භාගයක් නෙවුවා වටේට අඟල් කාලනවල තියෙනවා. මේ තියෙන සිල්ල කොට ටැපට කොටස. මම මේක තමයි ප්‍රධාන කොටස් ටික එකතු කරගෙන පස්සේ ඇතුළට ලයින් එක විදිහට තෝරගත්තේ. දැන් අපිට පුළුවන් මේ පොකට් කොටස මේකට මෙන්න මේ විදිහට ඇටච් කරගන්න. ගොඩක් යටට ගන්න එපා. මම නම් එහෙම නිම්මර ගන්නේ. මේක අපිට ඕන නම් මේක කොටස් දෙකකට වෙන් කරගන්න පුළුවන්. ඒකට කරන් තියෙන්නේ පොකට් එක දෙකට නැවුවා. නැවුම් දාලා දෙකේ කූඩ එක හිටින්නේ. මෙහෙම මැද්දෙන් පොඩක් නිය ගන්න. එතකොට ඊරක් පේනවනේ අපිට. ඊට පස්සේ යටින් ඉඳන් උඩට මහගෙන යන්න තියෙන්නේ. මේ තියෙන පොකට් එකේ කට මම පොකට් එක ආපස්සටත් නැහුවා. මෙතෙන් සාමාන්‍ය ෆෝන් එකක් වගේ වුණත් දාන්න පුළුවන් පොකට් එක ටිකක් ලොකුවට තියෙනවා. මේ පැත්තටත් ඒ විදිහමයි. දැන් ඒ පොකට් ඇටච් කරගත්ත ලයිනින් කොටස මෙන්න මේ විදිහට මේකට තියලා අපි මහ ගන්නවා. වටේට මහ ගන්න ඕනේ. මම මෙතනදී බෑග් එකට පාවිච්චි කරේ 1000D මැටීරියල් එක. දැන් වැඩි ටික කපා ගන්න ඕනේ. දැන් අපි බෑග් එකට හැන්ඩල් ටික සම්බන්ධ කරගමු. මෙතනදී මම අරන් තියෙනවා අඟල් 1.5 වෙබින් එකෙන් මේ වෙබින් එක චුට්ටක් වෙනස් බලන්න වියමන හැඩයට වගේ තියෙන. මේකේ අඟල් 20 පරිකැලි දෙකක් අරන් තියෙනවා. ඒ වගේම මෙන්න මේ කොටස. මේක අඟල් 2.5ක් උසයි දෙකක් පළලයි. මේ අඟල් භාගේ හැඩයක අරන් තියෙන්නේ. මෙතනින් අඟල් භාගයක් උස්සලා දෙකට නවලා මේ හැඩය හදාගෙන තියෙන්නේ. මේ જાති කැලි 4ක් ඕන වෙනවා. ඉතින් මේක ඇටච් කරගන්න විදිය බලමු. මේක හරියට දෙකට මැද දෙන්න යවුවා මේ මැද. එතනින් දෙපැත්තට අඟල් 2.5 ලකුණු කරගන්නවා. ඊට පස්සේ අපිට පුළුවන් මෙතනින් පල්ලෙහාට අඟල් 1.5 ලකුණු කරගන්න. ඔන්න ඔය වගේ. මෙතන කැපුම් දාරින් ඉඳන් අඟල් 1.5 පල්ලෙහාට ලකුණු කරගන්නවා.
හරි. දැන් මේ L හැඩයට අපි ලකුණු කරගත්තේ. අන්න එතෙන්ට තමයි මෙන්න මේ කොටස මෙහෙම ඇටච් වෙන්නේ. මේක අපිට ඕන නම් වෙන පාටකින් දාන්න පුළුවන්. මම දැන් රතු පාට පටියක් දාන හින්දා මේ කොටස කළු පාටින් ගත්තා. අපිට තියෙන්නේ මෙන්න මේ වෙබින් කොටස මෙතෙන්ට මෙන්න තියෙන ගමන් මේ කොටසෙන් මොනවම වහගන්නයි දැන් අපි හදන්නේ. මේක අඟල් දෙකක් නේ. ඔයාලට ඕන නම් මෙහෙම අඟල් කාලේ නවලා හදා ගන්නත් පුළුවන්. එතකොට මේක ගන්නට එනවා. එහෙම නැත්නම් මේක මෙහෙම තියලා මහ ගන්නත් පුළුවන්. අපි නවල මහගෙන ඉමු. මේ අපි ලකුණු කරපු තැනින් අඟලක් විතර වෙබින් එක ඇතුළට තියලා මේකත් මෙන්න මෙහෙම තියලා වටේට මහගෙන යන්නයි තියෙන්නේ. මම මේ කොටස අල්ලගත්තා. මේක අල්ලනකොට පොඩි ප්‍රශ්නයක් වුණා මට. මෙන්න මෙතන ලයිනින් එකේ පොකට් එක කොටසක් ඒකට අහු වෙන්න ගියා. ඊට පස්සේ මම කරපු වැඩේ මේ පොඩි කොටසක් ලයිනින් එක දාලා ලයින් කරලා තමයි හැන්ඩල් එක ඇටච් කරගත්තේ. දැන් මම ආයේ ලයිනින් එක වටේට පොඩ්ඩක් මහ ගන්නවා. මේ විදිහටම මේ හැන්ඩල් එක අල්ලගත්ත විදිහටම මේ පැත්තටත් හැන්ඩල් එක අල්ලගන්න. මේ තියෙන්නේ සයිඩ් කොටස අර මැද ඉර ඇඳ පුරුක මෙතන ඉඳන් අඟල් 7ක් උඩට ලකුණු කරලා ඉරක් ඇඳලා වෙන් කරගත්තනේ මම. මේ කොටස් එක වෙන වෙනම ලයිනින් කරලා තියෙන්නේ. දැන් අපි මෙතෙන්ට ෂිපර් එකක් ඇටච් කරගන්න ඕනේ. මෙන්න මේ වගේ. මේක ඔන්නම යට කොටසට ෂිපර් එකේ හොඳ පිට පොකට් කොටසේ හොඳ පිටට තියලා ඔන්න මහගෙන යනවා. ඊට පස්සේ ඒක අවුට්ලයින් කරනවා. මේ අතේ තියෙන පැපොල කැලල් නෙමෙයි තෙල් විසිලා තුවාල වෙච්ච ඒවා. ඊට අපිට ඕන වෙනවා මෙන්න මේ වෙබින් එකම. මේක මේ අඟල් එකමාරනේ ඔයාලට ඕන නම් අඟල් එක උනත් ගැටලුවක් නැහැ. මේ අපි දැන් මේ නම්බර 8 ෂිපර් එකේ හින්දා මම අඟල් එකමාර වෙබින් එකම ගන්නවා. මෙන්න මේ වගේ කොටසක් කපා ගන්නවා ෂිපර් එකේ තරමටම. ඊට පස්සේ ඒකත් මේ ෂිපර් එක උඩට තියලා මම අල්ල ගන්නවා. මේක දැන් මේ ඩිසයින් එකක් විදිහට ෂිපර් එක වැහෙන්න. දැන් මේ තියෙන අනිත් පොකට් එකේ සයිඩ් එකේ ඉතුරු උඩ කොටස මේක මෙන්න මේ විදිහට තියලා මම ගන්නවා. ඒකේ හොඳ පිට වෙබින් එකේ හොඳ පිටට තියලා. හොඳ පිට කියන්නේ දැන් අපි ෂිපර් එක උඩින් වෙබින් එක ඇල්ලුවා. ඊට උඩින් මේ කොටස තිබ්බා. ඔන්න ඒ විදිහට මැහුවා. දැන් මේකත් අවුට්ලයින් කරගන්න ඕනේ. ඔය වගේ. දැන් බලන්න අපි මේක මුලින්ම ගත්තේ අඟල් 13ක් උසට වැඩි ඉවරනයින් පස්සේ අඟල් 13 තියෙනවා. ඒ මොකද දැන් මෙතන මේ ෂිපර් එක ටිකක් මහත වැඩි. අපි අර කැපුම් දාරේ කපලා නවල මහපු ටික මැහුම් වාසි ටික ඒ අයින් වෙච්ච කොටස මෙතන ෂිපර් එකෙන් අහු වෙලා තියෙනවා. ඒක නිසා මේක අඟල් 13ටම තියෙනවා. මේ විදිහට දෙපැත්තම මහ ගන්න ඕනේ. මෙතෙන්දී ඔයාලට අර සයිඩ් එකෙන් එන දිග හැන්ඩල් එක අවශ්‍ය නම් මෙතෙන්ට අපිට පුළුවන් වෙබින් කොටසක් ඇටච් කරගෙන ඒකට ඩීබකල් එකක් සෙට් කරගන්න. සම්පූර්ණ පටිය මේකට ඇටච් කරගන්න එපා. සම්පූර්ණ බෑග් එක වැඩි ඉවරුනායින් පස්සේ දිග පටිය ඇටච් කරගන්න පුළුවන්. මේ කොටස් දෙකටම මේ සයිඩ් කොටස් දෙකේ උඩ කොටසට මෙතන ඉඳන්ම මේ හරි මැද්දට වෙන්න වෙබින් එකක් අරගෙන ඒක දෙකට නවල කොටසට ඩීබකල් එකක් තියලා ඇටච් කරගන්න පුළුවන්. එතකොට ඔයාට ඒක සයිඩ් එකට ගෙනියන්න දිග පටියක් එක්ක පාවිච්චි කරන්න පුළුවන් විදිහට මහ ගන්න පුළුවන්. දැන් අපිට තියෙන්නේ මේක මෙන්න මේ විදිහට ලයිනින් කොටසක් තියලා වටේ මහ ගන්න.
දැන් අපිට අවශ්‍ය නම් ඇතුළට පොකට් එකක් සයිඩ් පොකට් එකට සයිඩ් කොටසටත් අපිට මෙතෙන්දී පොකට් එකක් ඇටච් කරගන්න පුළුවන්. මෙතෙන්දී නෙට් පොකට් එකක් වගේ දාගන්න නම් හොඳයි මට හිතෙන විදිහට. බොටල් එකක් වගේ අපි ඇතුළට දානකොට මේ පැත්තට නෙට් රෙද්දෙන් පොකට් එකක් දාලා ඒකේ කටට ඉලාස්ටික් එකක් දැම්මම නම් අපිට බෝතලයක් වුණත් ඇතුලේ හැලෙන්නේ නැති වෙන්න දාගෙන යන්න පුළුවන්. චුට්ටක් උඩ ඉඳන් එතකොට පොකට් එක හදාගන්න. මම මේකෙදි එහෙම ගන්නෙ නෑ. මම මේ වලට අදහසක් විතරයි කිව්වේ. දැන් තියෙන්නේ මේක ප්‍රධාන කොටසට එකතු කරගන්න. සයිඩ් කොටස් දෙකේ යට ඒ කියන්නේ පළල වැඩි පැත්ත දෙකට නමලා සෙන්ටර් මාක් කරගන්නවා. ඒ වගේම අපි හදාගත්ත ලොකු කොටසේ මේ තියෙන මැද අඩිය කොටසනේ අන්න ඒකත් හරියට මැද ලකුණු කරගන්න දෙකට නමලා සෙන්ටර් මාක් එක දාගන්නවා. දැන් අපිට මෙතෙන්දී ඕනනම් පුළුවන් මේක වයර් කරන්න. වයර් කරනවා නම් අනිවාර්යයෙන්ම ඔයාලට පුළුවන් මේක වයර් කරන්නත්. එහෙම නැත්නම් මේ කොටස වයර් කරන්නත්. සෙක්ෂන් වලින් කරනවා නම් වයර් කළොත් ටිකක් නීට් එකට තියෙනවා. නමුත් අවශ්‍යම නැහැ. මේ කොටස වයර් කරනවා නම් මෙතනින් උඩින් ඉඳන් පොඩි ප්‍රමාණයක් උඩින් ඉඳන් අඟලක් එකමාරක් විතර යටින් වයර් එක නවත්තලා පයිපින් එක එළියට අයින් කරගන්න. නැත්නම් පයිපින් එක උඩට ගත්තත් ගැටලුවක් නැහැ. ආයෙ තව දෙයක් අපිට පුළුවන් මේක එළියෙන් මැහුම් අවසන් කරන්න. එතකොට හොඳ පිට තියලා මහන්නේ කන පිටින් මැහුම් අවසන් කරනවා නම් කන පිට තියලා මහනවා නම් මැහුම් එළියෙන් අවසන් වෙන්නේ. එතකොට මැහුම් හොඳ පයිපින් එකකින් පයිපින් කරලා කවර් කරලා අවසන් කරන්න ඕනේ. දැන් මම මේකෙදි මැහුම ඇතුලෙන් අවසන් කරන්නේ. එතකොට මේ අපි ලකුණු කරගත්ත සෙන්ටර් මාක් දෙක සයිඩ් කොටසෙත් අඩිය කොටසෙත් එකට එක තියලා හොඳ පිට තියලා මහගෙන යන්න ඕනේ වටේට. මෙතෙන්දී බ්ලොක් එකේදී ඔයාලා මැහුම් වාසි අඟල් භාගයක් විදිහට ගත්තා නම් අනිවාර්යයෙන්ම අඟල් භාගෙට මහගෙන යන්න ඕනේ. නැත්නම් අර මෙෂර්මන්ට් එකටම බෑග් එක අවසන් කරගන්න බෑ වෙනස් වෙනවා. ඔය ගමන්ම මේ මැහුම පයිපින් කරගන්න. මම ගන්නේ අඟලේ කැම්බරේලා පයිපින් එක. මැහුම් එළියෙන් අවසන් කරනවා නම් 3 කාලේ පයිපින් එක කරගන්න. අනිත් පැත්තත් එලෙසමයි. සයිඩ් දෙක ඇටච් කරගෙන ඉවරයි. දැන් මේක අපිට හොඳට හරවලත් මහන්න පුළුවන්. ඔයාලට ඕන නම් මෙතන මේ ලයින් එකේ මට්ටමට මේකත් ගන්න පුළුවන්. එහෙම වුණොත් මේ පොකට් එකේ උස වැඩි කරන්න ඕනේ. ඒක හරියට බලලා ගන්න. දැන් මේ වගේ දේවල් කරගෙන යනකොට ඔයාලට එක අදහස් ඒ විදිහට මහන්න. අපි සයිඩ් දෙක උඩින් මේ වගේ සයිඩ් දෙකේ සෙන්ටර් මාක් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට ඕන නම් මේකේ ගානටම ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මේ ප්‍රමාණයට ෂිපර් එක ඇටච් කරගන්නත් පුළුවන්. කොහොමද හොඳ? මේ ප්‍රමාණයට ෂිපර් එක ඇටච් කරනවා නම් මෙතන ඉඳන් ඒ ගානට ගත්තට එතනින් එහාට පොඩි දිග ප්‍රමාණයක් අපි තියන්න ඕනේ. මොකද නැත්නම් මේ ප්‍රමාණයේ කෙරවල අපිට පාවිච්චි කරන්න චුට්ටක් අමාරු වෙනවා.
එහෙම නැත්නම් මෙතන ඉඳන්ම දාගෙන යන්න ඕනේ. අපි මෙතන ඉඳන් දාමු. මේකට මම දා ගන්නවා නම්බර 8 ෂිපර් හෙඩ් එකක්. අපි ගත්ත නම්බර 8 ෂිපර් එකක් නිසා ඒකට මේ වගේ අපි ගත්ත මැටීරියල් එකේම කොටසක් හෙඩ් එක දාගත්ත පැත්තට මේ විදිහට හොඳ පිටට ෂිපර් එකේ කන පිට තියලා මහනවා. ඊට පස්සේ ඒක මෙන්න මේ විදිහට නවලා ඔන්න ඔය විදිහට ෂිපර් එකේ අවසානයේ කවර් කරගන්නත් පුළුවන්. නැත්නම් මේ දෙපැත්තත් ඇතුළට නවලා කවර් කරගන්නත් පුළුවන්. ඔයාලා දැක්ක මම මේකට කිසිම විම්මක් ගන්න නැතුව අහකට රෙදි කැල්ලක් තමයි ගත්තේ. ඔන්න ඔය වගේ අවසන් කරන්න පුළුවන්. ඊට පස්සේ මේක ඇටච් කරගන්න ඕනේ බෑග් එකට. බෑග් එකේ අපි සාමාන්‍යයෙන් ෂිපර් එක අරින්නේ හෙඩ් එක දාන්නේ දකුණු පැත්තෙන්නේ. එතකොට මේකත් එන්නේ දකුණු පැත්තෙන් මෙහාට. එතකොට මේක වැහෙන්නේ මේ පැත්තට. ඒක නිසා මේ කෙරවල මේ පැත්තට ඇටච් වෙන්න ඕනේ. දැන් මම මේක මේ පැත්තට බැජ් එක මේ බැජ් එක දාපු පැත්ත ඉස්සරහට ගන්න නිසායි එහෙම කරන්නේ. ඔයාලට මම කලින් බෑග් එක කියලා දුන්නා. මෙන්න මේ කොටස. ඒකට පොඩ්ඩක් මොන විදිහට කපනවා අපි මේ කෑල්ල ඉතුරු වෙන්න. මේ ෂිපර් එකේ මෙන්න මේ රෙදි කෑලි දෙක ඉතුරු වෙන්න මේ කෑල්ල මොන විදිහට කපලා අයින් කරලා මෙන්න මේක මේ විදිහටම හරවලා පොඩ්ඩක් ටැක් කරගෙන ඊට පස්සේ බෑග් එකට ඇටච් කරන්න පුළුවන් කියලා මම කියලා දුන්නා. අර ඉස්කෝලේ යන ළමයින්ට අමතර බෑග් එකක් කරපු වීඩියෝ එකේ මතක ඇති. දැන් අපිට තියෙන්නේ මේ පළු දෙකේ සයිඩ් කොටස නැතුව අනිත් කොටසට ෂිපර් එකේ කන පිටට බෑග් එකේ කන පිට හිටින්න තියලා මහගෙන යන්න. අපිට ඕන නම් මේක දිගටම අහන්නත් පුළුවන්. නමුත් මෙතන සයිඩ් එක පටන් ගන්න තැනින් මම මේකේ ෂිපර් එක අල්ලලා අවසන් කර ගන්නවා. ඔන්න ඔය වගේ. දැන් අපිට බෑග් එකේ වැඩ 99ක් ඉවරයි. දැන් තියෙන්නේ කටවටේට පයිපින් කරගන්න. ඒකට තියෙන්නේ තුන් කාලේ පයිපින් එක. මම මේ සයිඩ් එකේ මැද ඉඳන් පටන් ගන්නවා. ෂිපර් එක ඇතුලට දාගෙන යන ගමන් මහගෙන යන්න. මෙතෙන්දී මේ ෂිපර් එක අවසාන ටික මොනම ඇතුළට දාලා ඒ ටික මහගෙන යන්න. නැත්තම් මහුමට අහු වෙන්න පුළුවන්.
වැඩි ඉවරයි. මෙන්න මේ කෙරවල ලයින් මොකද පයිපින් කරපු අවසාන තැන ඔන්න විදිහට පුච්ච ගන්න. එතකොට වැඩි ඉවරයි. මේ තියෙන්නේ මම ඔයාලට කලින් පෙන්නපු බෑග් එක. ඒක දිහා බලාගෙන මහපු බෑග් එක තමයි මේ තියෙන්නේ. බලන්න. දැන් අපිට ඕන නම් අර සයිඩ් පොකට් එක අඟල් 7 උස්සපු එක තව ටිකක් උඩට ගත්තා නම් මේක තවත් ලස්සන වෙයි කියලා හිතෙනවා. ඉතින් ওই විදිහට තමයි මේ බෑග් එක හැදුනේ. මේ බෑග් එකේ මෙතනින් ඕපන් එක තියෙනවා. ඇයි අපි ෂිපර් එක මෙතනින් අවසන් කරපු නිසා. නමුත් මේ බෑග් එකේ ෂිපර් එක කෙරවලටම අරගෙන තියෙනවා. මෙන්න මේ විදිහට. මෙතෙන්ට ගත්තාම ඔයාලට පෙන්නන්න. මෙන්න මේ විදිහට තමයි ෂිපර් එක අවසන් කරලා තියෙන්නේ. අලුතෙන්ම හපු බෑග් එකේ ෂිපර් එක අපි අවසන් කරේ මෙන්න මේ විදිහට. මෙතනින් අවසන් කරේ. ඉතින් මේක ඇතුලේ මැහුම් පයිපින් කරා. ඇතුලට පොකට් දැම්මා. කලින් බෑග් එකේ ඇතුලේ පොකට් තිබ්බේ නැහැ. මෙන්න මෙතන ලොකු පොකට් එකක් තියෙනවා. මේ පැත්තට පොඩි පොකට් දෙකක් අපි දැම්මා. ඇතුලේ සම්පූර්ණ කළු පාට හින්දා පොකට් එක පැහැදිලිව පේන්නේ නැහැ. නමුත් අපි මහගෙන යනකොට ඒක දැක්කයි. ඉතින් ඔහොම තමයි බෑග් එක මැහෙන්නේ. මෙතනත් මොන සම්පූර්ණ විවෘත ගතියක් තියෙනවා. ඒක අපි ෂිපර් එක කලින් මේ පැත්ත ෂිපර් එක පටන් ගත්තේ මෙතන සයිඩ් එක පටන් ගන්න තැනින්. මෙතනත් සයිඩ් එක පටන් ගන්න තැනින් ෂිපර් එක අවසන් කරා නම් මේක සම්පූර්ණයෙන් මෙන්න මේ විදිහට අරින්න බැරුව යනවා. මේක මෙන්න මෙහාට ෂිපර් එක දැම්මේ මේක දිගටම අරින්න පුළුවන් විදිහට තියෙන්න ඕනේ නිසා මේක හොඳට විවෘතව ඇතුලේ තියෙන බඩු මුට්ටු ගන්න පුළුවන් ට්‍රැවලින් බෑග් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් දවසකදී ඒක හැදුම් දාගෙන යන්නත් පුළුවන්. ඉතින් මේක මම කරේ 1000D මැටීරියල් එකෙන් සම්පූර්ණ 1000D මැටීරියල් එකෙන් මේ කරලා තියෙන්නේ. මේක කරලා තියෙන්නේ ඔක්ස්ෆර්ඩ් එකයි රෙක්ෂන් එකයි කලවම් කරලා. ඉතින් ඔයාලට ඔය විදිහට එක එක දේවල් එකතු කරලා මේ විදිහේ බෑග් එකක් කරගන්න පුළුවන්. එකම බෑග් එක ඩිසයින් වෙනස් කරන්න පුළුවන්. මේකේ පොකට් දෙකක් තියෙනවා. මේකේ සයිඩ් පොකට් එකක් තියෙනවා දෙපැත්තට. දෙපැත්තෙන් එක පැත්තකට විතරයි පොකට් එකක් දාලා තියෙන්නේ. සයිඩ් පොකට් එක තියෙනවා. සයිඩ් පොකට් එකේ තර මම මේක මහලකට කියලා දුන්නා වගේ එළියට විතරක් නෙමෙයි ඇතුළටත් පොකට් එකක් දාන්න පුළුවන්. බොටල් එකක් වගේ දාන්න. ඉතින් මහලේ වෙරලා මට ෆොටෝ එවන්න. මහගෙන යද්දි මොකක් හරි අමාරු තැනක් තිබ්බොත් ඒකටත් පොඩි මැසේජ් එකක් දාලා අහන්න. ඒකට පුළුවන් විදිහට ඔයාලට කියලා දෙනවා. මෙතෙන්දි පොඩ්ඩක් බලන්න මේක හැන්ඩල් එකක් ටිකක් දිගට අරන් තියෙනවා. අනිත් එකේ හැන්ඩල් එක පොඩ්ඩක් පොඩියට අරන් තියෙනවා. මේක අපි ගත්තේ අඟල් 20ට. මේක අරන් තියෙන්නේ අඟල් 25ට. ඒකයි. ඔයාලට ඕන නම් ඒකත් එහෙම කරගන්න පුළුවන්. ඔන්න එහෙම ගැලපෙන විදිහට කරලා තියෙන්නේ. මේක මෙහෙම අතට දාගෙන යන්න තමයි බෑග් එක මම මැහුවේ. කරට දාගෙන යනවා නම් මේ හැන්ඩල් එක මෙතන කට ගාව ඉඳන් අඟල් 25ක් එන්න ඕනේ. මෙතනින් පල්ලෙහාට එන ප්‍රමාණය ඔයාලා තීරණය කරගන්න. ඊට අමතරව තව මොන හරි දෙයක් තිබ්බොත් පොඩි පණිවිඩයක් තියලා අහගන්න.